අද හොඳ මොටිවේෂන් එකකින් පැය 7-8ක් පාඩම් කරනවා. නමුත් හෙට කිසිම මොටිවේෂන් එකක් නැහැ. පාඩම් කරන්න තියා පොතක් පෙරලන්නවත් බෑ. ඇයි එහෙම වෙන්නේ? ඔයාටත් ඒ අත්දැකීම තියෙනවද? එහෙනම් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් හැමදාම එක වගේ හොඳ මොටිවේෂන් එකකින් පැය ගණන් දවස ගානේ පාඩම් කරන්නේ කොහොමද කියලා. මේක අවබෝධ කරගන්න කෙමිකල් ඉන්ජිනියරින් වල තියෙන එනර්ජි බැලන්ස් එක අපි පාවිච්චි කරමු. මේ එනර්ජි බැලන්ස් එකේ වම් පැත්තයි දකුණු පැත්තයි තියෙනවා. වම් පැත්තේ තියෙනවා එනර්ජි ඉන්පුට් ප්ලස් එනර්ජි ජෙනරේෂන්. ඒ කියන්නේ යම්කිසි ක්‍රියාවලියක් සඳහා අපි ඇතුළත් කරන ශක්ති ප්‍රමාණය ධන එම ක්‍රියාවලිය නිසා උත්පාදනය වන ශක්තිය. ඕක තමයි වම් පැත්ත. දකුණු අත පැත්තේ තියෙන්නේ මොකද්ද? ඒ ක්‍රියාවලියෙන් පස්සේ එළියට එන මොකක් හරි අවුට්පුට් එකක තියෙන ශක්තිය ධන ඒ ක්‍රියාවලියේ යෙදෙද්දී ඒ ක්‍රියාවලිය තුල ස්ටෝර් වෙච්ච නැත්නම් ගබඩා වුණු ශක්තිය. දැන් ඔයාලට වම දකුණේ පද හතර තේරෙනවා ඇති. නැවත මම සාරාංශ කළොත් මේ එනර්ජි බැලන්ස් එක කියලා කියන්නේ අපි යම්කිසි ක්‍රියාවලියක් සඳහා ඇතුළත් කරන ශක්තිය ධන එම ක්‍රියාවලියේදී උත්පාදනය වන ශක්තිය මේ ශක්තින් දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ ඒ ක්‍රියාවලිය අවසානයේ එළියට එන ශක්තිය ධන එම ක්‍රියාවලියේ ගබඩා වූ ශක්තියට. මෙහෙම වෙන්න ඕනේ ඇයි? ශක්ති සංසිද්ධි නියමයි. කිසිදු ශක්තියක් මැවීමට හෝ නැසීමට නොහැක. ඕනම දෙයකට මේ එනර්ජි බැලන්ස් එක අනුව වම් පස සහ දකුණු පස සමාන වෙන්න ඕනේ. මේ පද හතර අවබෝධ කරගත්තට පස්සේ අට හැමදාම එකම විදියට සුපිරි ගැම්මෙන් පාඩම් කරගන්නට පුළුවන්. මුලින්ම එනර්ජි ඉන්පුට්. මේක ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඔයාලට තේරෙනවනේ. අපි පාඩම් කරනවා නම් අනිවාර්යෙන් අපි ශක්තියක් ලබා දිය යුතුයි. කිසිම ශක්තියක් නැත්නම් පණ නැත්නම් පාඩම් කරගන්න බෑ. හරි. හුස්ම වැටෙනවා. යම්කිසි ශක්තියක් තියෙනවා. පණ තියෙනවා. ඔන්න අපි පාඩම් කරන්න යනවා. ඒ කියන්නේ අපි යම්කිසි එනර්ජි එකක් අරගෙන ඉනවා. ඒ එනර්ජි එක අපි දෙනවා. වම් පස්ස දෙවෙනි පදය. එනර්ජි ජෙනරේෂන්. ඒ කියන්නේ පාඩම් කිරීම හරහා ශක්තියක් නිෂ්පාදනය වෙනවා. මෙතන පොඩ්ඩක් ට්‍රිකි. දැන් ඔයා කල්පනා කරයි හම්බෝ මං නිව්ටන් නියම පාඩම් කරා. එහෙම ශක්තියක් නිෂ්පාදනය වුණේ නෑනේ. එහෙමනම් ඔයාගේ ඒ පදය එනර්ජි බැලන්ස් එකේදී බිඳුවයි. එහෙම නැත්නම් මේ ධන අගයක් වෙන්න පුළුවන්. මේ ධන අගයක් වීම බොහොම කලාතුරකින් වෙන්නේ. නමුත් ඔයාට පුළුවන් වුණොත් එනර්ජි ජෙනරේෂන් පාර්ට් එක ධන අගයක් බවට පත් කරගන්න ඔයාට හැමදාම සුපිරි ගැම්මකින් පාඩම් කරගන්න පුළුවන් වෙනවා. අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට යද්දී ඒක කරන්නේ කොහොමද කියලා හිමීට කතා කරගමු. ඊට කලින් දකුණු පැත්තේ තියෙන පද දෙක හරියට බලාගමු. දකුණු පැත්තේ තියෙන පළවෙනි පදේ තමයි එනර්ජි අවුට්පුට් එක. මේක ඔයාලට තේරෙනවා. අපි යම්කිසි වැඩක් කරත් ඊට පස්සේ වැඩේ ඉවර වුණාට පස්සේ යම්කිසි එනර්ජි එකක් අවුට්පුට් එකක් විදිහට තියෙනවා. පාඩම් කරලා ඉවර වෙද්දී අපේ හුස්ම නතර වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ යම්කිසි එනර්ජි එකක් අපිට ඒ වෙද්දිත් තියෙනවා. ඒක තමයි එනර්ජි අවුට්පුට් එක. ඊට පස්සේ තියෙන පදේ එනර්ජි ස්ටෝර්ඩ්. මෙතනදී එනර්ජි එක ස්ටෝර් වෙනවා කියන එක මම උදාහරණයකින් පැහැදිලි කළොත් ඔන්න ඔයා පැයක් නිව්ටනීයව පාඩම් කරා. ඒ පැය ඉවර වෙලාත් සමහර වෙලාවට පැය දෙක තුනකට පස්සේ තුවා හිතන්නේ අර පැය ගැන. මට නිව්ටන් නියම සෙට් උනේ නැහැනේ. නිව්ටන් නියම මොකද දන්නේ නැහැ උනේ නේ. ඒක තාම පැහැදිලි නෑනේ. ඒ කියන්නේ මොකද්ද? ඔයා යම්කිසි ශක්තියක් යොදවමින් ඒ අවබෝධ කරගන්නට උත්සාහ කරනවා. ඒකේ අර්ථය අනිත් පැත්තට අපි ගත්තොත් අපිට තේරෙනවා එහෙනම් ඒ සිස්ටම් එකේ තවම මගේ ශක්තිය ඉතුරු වෙලා තියෙන. අපි තාම පහු වුණත් කාලේදී පහු වුණත් තාම එහි අපේ ඉමෝෂන්ස් ඉන්වෙස්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ එනර්ජි එක යම්කිසි ප්‍රමාණයක් එතන ස්ටෝර් වෙලා තියෙනවා. අපි එනර්ජි ජෙනරේෂන් එක 0 කියලා ගමු. එනර්ජි ජෙනරේෂන් එක 0 වුණොත් අපි ඇතුළත් කරන ශක්තිය සමානයි එනර්ජි ස්ටෝර් කිරීම ධන එනර්ජි අවුට්පුට්. සාමාන්‍ය විදිහට ඔයාලට විෂය අවබෝධ වෙනවා නම් එනර්ජි ස්ටෝරින් පාර්ට් එක බිඳුවයි. ඒ කියන්නේ එනර්ජි ඉන්පුට් සමානයි එනර්ජි අවුට්පුට්. සාමාන්‍ය විදිහට ඒකාකාරී ශක්ති ප්‍රමාණයක් තියෙනවා පාඩම් කරලා ඉවර වෙද්දී. නමුත් අර 아무තු ගැම්මක් පුෂ් එකක් එන්නේ නැහැ පාඩම් කරන්න. හිතුනොත් පාඩම් කරනවා, හිතුන් නැත්තම් ඔහේ ඉන්නවා. ඒ වගේ ළමයි කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම තව ළමයි කට්ටියක් ඉන්නවා. එනර්ජි ඉන්පුට් එක සමාන වෙනවා එනර්ජි ස්ටෝර්ඩ් ප්ලස් එනර්ජි අවුට්පුට්. ඒ කියන්නේ අර ටික හරියට සෙට් උනේ නැත්තම් ඔයා එතන ඉන්වෙස්ටර්. සමහර වෙලාවට සෙට් උනත් ආපහු ඒක ගැනම තමයි හිතෙයි. ඒකම තමයි කරන්නේ. මට ටිකක් හරි පුළුවන් කියලා. එතකොට මොකද වෙන්නේ? එනර්ජි ඉන්පුට් එක සමානයි එනර්ජි ස්ටෝර්ඩ් ප්ලස් එනර්ජි අවුට්. දකුණු පස සහ වම් පස සමාන වෙන්න ඕනේනේ. එතකොට එනර්ජි ඉන්පුට් එක අපි නිකන් කියමු 10යි කියලා. ඔතනදී එනර්ජි ස්ටෝර් පාර්ට් එක 4ක් වුණොත් එනර්ජි අවුට් එක 6යි. ඒ කියන්නේ පාඩම් කරලා ඉවර වෙලා එළියට එද්දී අපේ ශක්ති ප්‍රමාණය අඩුයි. මේ නිසා ඊළඟ දවසේ පාඩම් කිරීමට පොඩ්ඩක් අවුල්. එතකොට ඔයාලට තේරෙනවා ඇති අර දෙකට ස්ටෝර් වුණාට පස්සේ ඊළඟ දවසේ පාඩම් කරන්න එද්දී එනර්ජි ඉන්පුට් එක අඩුයි. එතකොට අර එනර්ජි ස්ටෝර් වෙච්ච පාර්ට් එක වැඩි නම් ආපහු එනර්ජි ප්‍රමාණය
අඩු වෙනවා. ඉතින් ඔහොම කාලයක් ගියාට පස්සේ මේ දෙපැත්ත බැලන්ස් වෙන්නත් ඕනේ. එනර්ජි ඉන්පුට් එකටත් කොයිම වෙලේ හරි වැලියු එක එන නිසා එක දවසකදී ඔයාගේ එනර්ජි අවුට්පුට් එක 0 වෙනවා. එතකොට එනර්ජි ඉන්පුට් සමාන එනර්ජි ස්ටෝන් ඉතින් එහාට ඔයා පාඩම් කරන්නේ නැහැ කවදාවත්. ඔයාට ගණිතමය වශයෙන් තේරෙනවා නේද පාඩම් කරන්න බැරි වෙන්නේ ඇයි කියලා. දැන් තමයි රහම පාර්ට් එකට එන්නේ. අපිට දවස ගානේ හොඳ මොටිවේෂන් එකකින් පාඩම් කරන්න නම් මේ ඉක්වේෂන් එකට අනුව නැත්නම් එනර්ජි බැලන්ස් එකට අනුව දේවල් දෙකක් කරන්න පුළුවන්. පළවෙනි එක ඔයා දැනටමත් දන්නවා එනර්ජි ජෙනරේෂන් පාර්ට් එක ධන අගයක් කිරීම සහ එනර්ජි ස්ටෝර් වෙන එක අවම කිරීම. එනර්ජි ස්ටෝර් එක අවම වුණොත් එනර්ජි අවුට්පුට් එක වැඩි වෙනවා. එනර්ජි ජෙනරේෂන් එක වැඩි වුණොත් වම් පැත්තේ ශක්තිය වැඩි වෙනවානේ. ඒ කියන්නේ අනිවාර්යෙන් දකුණු පැත්තත් වැඩි වෙන්න ඕනේ. එහෙනම් එනර්ජි අවුට්පුට් එක ආපහු වැඩි වෙනවා. මෙතනින් වඩා පහසු එක එනර්ජි ස්ටෝර් වෙන එක අවම කිරීම. කොහොමද කරන්නේ? ඔයාත් දන්නවනේ අපි පැයක් දෙකක් කොච්චර ආසාවකින් පාඩම් කරාද? පාඩම් කරලා ඉවර වුණාට පස්සේ අපිට පොඩක් මහන්සි තෙහෙට්ටුයි. මම පැයක් පාඩම් කරානේ මේකනේ පාඩම් කරේ ඕකේ අපේ නැචරලිම අපේ ඔළුව ඕකේ රැඳිලා තියෙන්නේ. ඒක ඇත්ත. ඔයා ඊට පස්සේ ඊළඟ දවසේ පාඩම් කරන්න යද්දි ඔයා බලනවා මට කලින් දවසේක මතකද දන්නේ අවබෝධද දන්නේ ආයෙ ප්‍රශ්නයක් හදුවොත් කරගන්න පුළුවන් වෙයිද දන්නේ. මේ වගේ ඉමෝෂන්ස් ඔකට ඇටච් වෙලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි ඇත්තටම එනර්ජි ස්ටෝරින් පාර්ට් එක වැඩි වෙන්නේ. මේක අපි වළක්වා ගන්න ඕනේ. ඒක වළක්වා ගන්න අපේ බයොලොජිකල් ප්‍රින්සිපල් එකක් අපි සලකා බලන්න ඕනේ. මොකක්ද? අපේ මොළේ වුණත් යම්කිසි දෙයක් කරන්න කැමති ඒ දේ අවසානයේ යම්කිසි තෑග්ගක් තියෙනවා නම් ඇයි අපි සෝෂල් මීඩියා වලට ඇඩික්ට් වෙලා තියෙන්නේ? ලයික් බටන් එක එබුවත් ලයික් බටන් එක නිකන් පොප් වෙලා සද්දයක් එනවා. එන පොඩි ආතල් එකක් දෙනවා. ඒක තමයි රිවෝඩ් එක ඇත්තටම. ලයික් බටන් එක ටච් කිරීමේ රිවෝඩ් එක මොකද්ද? ලයික් බටන් එක උඩට ඉසිලා පොප් වෙලා පොඩි සද්දයක් දීලා පොඩි ආතල් එකක් ලැබෙයි. ඕක තමයි රිවෝඩ් එක. එහෙනම් අපි මොන වැඩේ කරත් ඒක පිටිපස්සේ රිවෝඩ් එකක් තියෙන්න ඕනේ. නමුත් අවාසනාවකට පාඩම් කිරීම කියන එකේ රිවෝඩ් එක මොකක්ද? එක්සෑම් එක හොඳින් පාස් වීම. ඒ එක්සෑම් එක හොඳින් පාස් වීම අපි පාඩම් කරලා ඉවර වුණු ගමන් ලැබෙනවද? නැහැ. ඔය අද පාඩම් කරොත් සමහර විට තව අවුරුද්දකින් දෙකකින් තමයි මේ රිවෝඩ් එක හම්බෙන්නේ. එය අපේ මූලික බයොලොජි එකට පටහැකි. අපි අද පාඩම් කරොත් අනිවාර්යෙන් පාඩම් කරලා ඉවරදී යම්කිසි රිවෝඩ් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේක පදනම් කරගෙන තමයි මම විභාග ජය ගැනීම රාසෙන් කියලා දෙන එක ෆන්ඩමෙන්ටල් එකක්. ක්‍රියාවට පසුව ත්‍යාගය ලබා ගන්නම ඕනේ. මෙතනදී මම තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. අපි පාඩම් කරාට පස්සේ ත්‍යාගයන් ආකාර දෙකක් තියෙනවා. කෙටි ත්‍යාගය සහ දිගු ත්‍යාගය කියලා. අපි ගමු ඔයා දවසකට පැය 4ක් පාඩම් කරනවා කියලා ප්ලෑන් කරනවා. ඒ පැය 4 පැයේ කොටස් 4කින් කරන්න කියලා සෙෂන්ස් 4කින් තමයි මේ පැය 4 කම්ප්ලීට් කරන්නේ. මේ විදිහට ගත්තාම ඔයා එක පැයේ සෙෂන් එකක් ඉවර කළාට පස්සේ කෙටි ත්‍යාගයක් ඔයා ලබා ගන්නට ඕනේ. මේක ඇවිල්ලා රීසෙට් වෙන එක. ඊළඟ සෙෂන් එක සඳහා රීසෙට් වෙන එක. මොකද අපි පැය 4ටවත් අර එනර්ජි බැලන්ස් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සෙෂන් එකෙන් සෙෂන් එකටත් මේ එනර්ජි බැලන්ස් එක ඇප්ලයි වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. එහෙනම් පළවෙනි පැයටත් එනර්ජි බැලන්ස් එක අපි හරියට මේන්ටේන් කරගන්න ඕනේ. දෙවෙනි පැයටත් කරගන්න ඕනේ. ඔහොම තමයි යන්න ඕනේ. මේක නිකන් මාර දේවල් වගේ හිතුවට අපි ඔලුවට තියරි ටික දාගත්තට පස්සේ ඕවා ටික ඉබේ වෙනවා. හින්දා ඒ ගැන ලොකුවට බය වෙන්න එපා. ඔන්න අපි දැන් පළවෙනි පැයට එනර්ජි බැලන්ස් එක දාමු. ඔන්න අපි ශක්තියක් දීලා පාඩම් කරනවා. එනර්ජි ඉන්පුට් එක සමාන වෙනවා. අපි ජෙනරේෂන් පාර්ට් එක තාම 0 කියලා ගමු. එනර්ජි ස්ටෝර් ප්ලස් එනර්ජි අවුට්. එනර්ජි අවුට් එකත් යම්කිසි වැලියු එකක තියෙනවා. එනර්ජි ස්ටෝරින් පාර්ට් එක වැඩි වුණොත් එනර්ජි අවුට් එක අඩු වෙනවා. එතකොට ඊළඟ සෙෂන් එකට ඕක බලපානවා. එහෙනම් එනර්ජි ස්ටෝරින් පාර්ට් එක අඩු කරන්න නැත්නම් ඒ පාඩම් කරපු කොටසට ඉමෝෂනලි ඇටච් වීම වළක්වන්න නම් අපි අනිවාර්යෙන් ගිෆ්ට් එකක් දීලා ඒ ඇක්ෂන් එක සෙපරේට් කරන්න ඕනේ. අපි මොලේට කියන්න ඕනේ හරි ඒ පැය ඉවරයි අපිට තියෙන්නේ ඊළඟ පැය. එතකොට එයා ඉමෝෂනලි ඇටච් වෙන්නේ නැහැ කලින් පැයට. මේ සඳහා කෙටි ත්‍යාගයක් දෙන්න ඕනේ. මොකද්ද කෙටි ත්‍යාගය? ඔයා පැයක් පාඩම් කරන්න විනාඩි 5ක් හෝ 10ක් ඔයා කැමති දෙයක් කරන්න. ඔයා සින්දුවක් අහන්න කැමති නම් අහන්න. පොඩ්ඩක් එලි පහලි ඇවිදින්න කැමති නම් ඇවිදින්න. මේ වගේ ඕනම දෙයක් කරන්න පුළුවන්. මේ වීඩියෝ ගිරලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හැම පාඩම් කිරීමේ සෙෂන් එකක් අවසානයේම මට ලබා දෙන කෙටි ත්‍යාගය මොකක්ද කියලා. ඔයා කැමති දෙයක් කරන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයාට තව ඒක ෆයින් ටියුන් කරගන්න මම පොඩි මගේ පැත්තෙන් මම හදපු ප්‍රොටෝකෝල් එකක් කියන්නම්. මොකද්ද මේ කෙටි ත්‍යාගය? විනාඩි 10ක විතර පොඩි ගිෆ්ට් එකක් ගන්නවා කියලා හිතමු. ඔයා මුලින්ම පාඩම් කරන තැනින් නැගිටින්න. පොඩ්ඩක් හිරියල්ලා ස්ට්‍රෙච් කරන්න. වතුර ටික අපුවා. ඊට පස්සේ විනාඩි 2ක් විතර ඈත දිහා නිකන් බලන් ඉන්න. ඈත තියෙන පොඩි ගහක් දිහා, ඈත තියෙන වලාකුළු දිහා නිකන් ඔහේ බලාගෙන ඉන්න. මොකද අපි පොත දිහානේ බලන් ඉන්නේ. ඇස් වලට මහන්සි. ඉතින් ඈත දිහා බලන් හිටියාම ඇස් වලට විවේකය ලැබෙනවා. ඕන්නම් ගෙදර එක්කෙනෙක් එක්ක පොඩ්ඩක් විනාඩියක් දෙකක් chat එකක් දාන්න. ඔය වගේ විනාඩි 5ක් විතර කරා. ඊට පස්සේ විනාඩි 3-4ක් YouTube එකේ හරි ඕනම එකක තව කෙනෙකු සතුටු වෙන වීඩියෝ එකක් බලන්න. ඇයි මේ සතුටු වෙන වීඩියෝ එකක් බලන්න කියලා කියන්නේ?
සතුට වෙන වීඩියෝ එකක් බැලුවාම අපේ මොලේ ඩෝපමින් සෙරටොනින් ලෙවල්ස් වැඩි වෙනවා කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ තව කවුරු හරි සතුට වෙනවා නම් ඇත්තටම ඒ අර අපිටත් සතුටක් දැනෙනවා කියලා විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවා. ඩෝපමින් සෙරටොනින් ලෙවල්ස් වැඩි වෙනවා කියලා කියන්නේ සතුටින් තව මොටිවේෂන් එකකින් ඊළඟ වැඩේ කරන්න අපිව රෙඩි වෙනවා. ඒ කියන්නේ එනර්ජි ස්ටෝරින් පාර්ට් එක අඩු වෙනවා. අපේ එනර්ජි අවුට් එක වැඩි වෙනවා. ඊළඟ සෙෂන් එක හොඳ ගැම්මෙන් ස්ටාර්ට් කරනවා. හරි දැන් වැඩේ තේරුණා. එහෙනම් අනිවාර්යයෙන්ම හැම සෙෂන් එකක් අවසානයේම කෙටි ත්‍යාගයක් ලබා ගන්න. මොකක්ද මේ දිගු ත්‍යාගය කියලා කියන්නේ? සෙෂන්ස් 4ම ඉවරුනාට පස්සේ පැය 4ක් පාඩම් කරා. ඔයා හොඳ අචීව්මන්ට් එකක් ලබා ගත්තා. එහෙනම් ඒ සඳහා ඔයා දිගු ත්‍යාගයක් ලබා ගත යුතුමයි. පැය 4ක් විතර පාඩම් කරලා ඕන පැය භාගයක් පැයක් විතර එතනදී ඔයා කැමති දෙයක් කරන්න. මූවි එකක් ඕනනම් බලන්න. ටීවී සීරීස් එපිසෝඩ් එකක් බලන්න, ගේම් එකක් ගන්න. කිසිම ගැටලුවක් නැහැ. නමුත් නැවතත් මම කියන්නේ එය ඔයාව පෝෂණීය විය යුතුයි. මෙතනදීත් ඔයා කැමති දෙයක් කළත් මම ඔයාලට පොඩි ඔප්ටිමම් ප්‍රොටෝකෝල් එකක් කියලා දෙන්න. ඒ තමයි ඔයා දැනටමත් දන්නවා මේ හරහා මම කරන්න හදන්නේ ඔයාගේ ඩෝපමින් සහ සෙරොටොනින් ලෙවල්ස් වැඩි කරන එක. ගෙදරට කාට හරි උදව්වක් කරන්න. අම්මට පොඩ්ඩක් කඩේ ගිහිල්ලා එන්න. අක්කට අයියට මොකක් හරි කරන්න ඕන දෙයක් තියෙනවා නම් කරලා දෙන්න. ගෙදර කායෙක් හරි එකතුලා මොකක් හරි වැඩක් කරන්න. ඒ වගේම තමයි මම පෞද්ගලිකව පාවිච්චි කරපු ටෙක්නික් එක තමයි සාමාන්‍යයෙන් රෑ පාඩම් කරොත් පැය 11ට විතර පාඩම් කරන්න ඉවර වුණා කියන්නකෝ. ඊට පස්සේ ආපහු පැයක් ඔය මොන හරි කැමති දෙයක් කරන එකේදී අපේ නිින්ද කැප කරන්න වෙනවා. අපරාධේ නිදා ගන්න. එහෙම නැතිව සතියේ දවස් 5 ඔයා පාඩම් කරනවා කියලා හිතන්න. පැය 4 ගානේ පාඩම් කරා. ඒතකොට සතියක් ඉවර වෙද්දී පැය 5ක ඔයාට ලොං රිවෝඩ් ටයිම් එකක් තියෙනවා. දවස් ගානේ ගන්නෙ නැහැ. ඒ පහම එකතු කරලා සතිය අන්තයේ අරගන්නවා. එක්ක එළියට යනවා මූවි එකක් බලන්න, පොඩ බීච් එකට යනවා, පොඩ හයික් එකකට යනවා. කැමති දෙයක්. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ওই විදිහේ ලොං රිවෝඩ් ටික එකතු කරලා වීකෙන්ඩ් එකේ දවසක වරුවක් වගේ අරගෙන තමා කැමති දෙයක් කිරීම හරහා අපිට හොඳට එනර්ජි ටික හදාගෙන ඊළඟ සතියේ වැඩ කරන්න රෙඩි වෙන්නට පුළුවන්. ඉතින් ඒ ගැන හිතලා බලන්න. හැබැයි අමතක කරන්නේ නැතුව ලොං රිවෝඩ් එක අරගන්න ඕනේ. මේ හරහා එනර්ජි අවුට් එක වැඩි වෙනවා. එනර්ජි ස්ටෝර් එක අඩු වෙනවා. මොකද කලින් පාඩම් කිරීමෙන් ඔයාව සෙපරේට් වෙන නිසා. ඔන්න ඔයාට මම විභාග ජය ගැනීමේ රහස එක ස්ටෙප් එකකුත් කියලා දුන්නා. ඒ හරහා එනර්ජි ස්ටෝරින් අඩු කරලා ඔයාගේ එනර්ජි අවුට් එක වැඩි කරලා දෙනවා. දැන් අපි බලමු අර මැජික් එක. මේක තමයි ඇත්තටම සුපිරිම දේ. මේක අපිට කරගන්න පුළුවන් නම් නියමයි. මොකක්ද? වම් පැත්තේ ඔයාලට මතකයි පද දෙකක් තිබුණා එනර්ජි ඉන්පුට් ප්ලස් එනර්ජි ජෙනරේෂන්. අපි කලින් ගත්තේ එනර්ජි ජෙනරේෂන් බිඳුවයි කියලා. නමුත් මේ එනර්ජි ජෙනරේෂන් එක ප්ලස් වැලියු එකක් කරන්න පුළුවන් නම් වම් පැත්තේ සමස්ත අගය වැඩි වෙනවා. එතකොට දකුණු පැත්තේ අගයත් ඊට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ එනර්ජි අවුට්පුට් එක අනිවාර්යෙන් වැඩි වෙනවා. අපි එනර්ජි ස්ටෝරින් බිඳුවයි කියලා ගමු. එහෙම වුණොත් මොකද? එනර්ජි ඉන්පුට් එක 10යි නා. එනර්ජි ජෙනරේෂන් එක 5ක් වුණා කියලා හිතන්න. එතකොට වම් පැත්ත 15යි. දකුණු පැත්තේ ස්ටෝරින් බිඳුව එනර්ජි අවුට්පුට් එක 15ක් වෙනවා. වම් පැත්ත 15යි දකුණු පැත්ත 15යි. ඒක ඇතුළට ගිය ගාම ඔයාලට තේරෙයි. එනර්ජි ඉන්පුට් එක 10යි එනර්ජි අවුට්පුට් එක 15යි. පාඩම් කරාට වඩා පාඩම් කරලා ඉවර වුණාට පස්සේ සුපිරි ගැම්මක් තියෙනවා. ඉතින් ඊළඟ දවසේ පාඩම් කරන එක අහන්නත් දෙයක්ද? එහෙනම් එනර්ජි ජෙනරේෂන් එක ප්ලස් වැලියු එකක් කරගන්න කොහොමද? මේක නෙක්ස්ට් ලෙවල්. මේකට පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්න ඕනේ. අපේ මයින්ඩ් සෙට් එක හදා ගන්නට ඕනේ. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගැනීම හරහා මොකක්ද ඇත්තටම කරන්නේ? අවුරුදු ගාණක් සමහර වෙලාවට දශක ගාණක් මිනිස්සු කරපු පර්යේෂණ, මිනිස්සු කරපු කැපකිරීම්, සෑහෙන මහන්සිලා හොයපු දේවල් අපි මේ පැය භාගයකින් පැයකින් ඉගෙන ගන්නවා. ඇත්තටම ඒ දේවල් සඳහා ඒ මිනිස්සුන්ට ඒවල් ලියපු කට්ටියට ඔයාට උගන්වන ගුරුවරුන්ට හැම කෙනෙක්ටම ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. තව කෙනෙක් අවුරුදු ගණන් මහන්සි වෙලා ලබාගත් දැනුමක් ඔයා විනාඩි 5න් 10න් ලබා ගන්න. කොච්චර ග්‍රැටිටියුඩ් එකක්, කෘතඥතාවයක් තමා තුළින් උත්පාදනය වෙන්න ඕනේද? කොච්චර සතුටු වෙන්න ඕනේද? මම මේ විශ්වයේ ඔපරේට් වෙන හැටි ගැන ඉගෙන ගන්නවා කියලා. නැත්නම් මේ විශ්වයේ සිදු වුණු අපේ මානව ඉතිහාසයේ සිදු වුණු දේවල් ගැන ඉගෙන ගන්නවා කියලා. ඒ දේ මම අනාගතයේ තව ඵලදායී ලෙස යොදා ගන්නවා කියලා. ඔන්න ඔය විදිහට ඉගෙනීම හරහා අපිට සතුටක් හදාගන්න පුළුවන් නම් ඒ ඉගෙනීම අර්ථාන්විත වෙනවා. අන්න ඒ අර්ථාන්විත වීම හරහා තමයි එනර්ජි ජෙනරේෂන් එක ප්ලස් වැලියු එකක් බවට පත් වෙන්නේ. අන්න එතකොට තමයි වම් පැත්ත ඉහළ අගයක් බවට පත් වෙන්නේ. ශක්ති සංසිඳන නියමයට අනුව එහෙනම් දකුණු පැත්තත් ඒ සමාන වැලියු එක වෙන්න ඕනේ. එනර්ජි ඉන්පුට් එකට වඩා එනර්ජි අවුට්පුට් එක වැඩි වෙනවා. දැන් තේරෙනවද මැජික් එක? අන්න එහෙම තමයි සුපිරි මොටිවේෂන් එකකින් දවස ගානේ පාඩම් කරන්නේ. ඔයන් දැකලා තියෙනව නේද? පාඩම් කරනවා මහන්සි වෙන ළමයි ඉන්නවා. හැබැයි කවමදාවත්
ඔළුව කඩාගෙන කොන්ද කඩාගෙන අයියෝ කියාගෙන ඉන්නවද ඒගොල්ලෝ? නැහැ. ගොඩක් සතුටින් ඉන්නේ. දැන් ඔයාලට පුළුවන් ඒ ලෙවල් එකට එන්න. එනර්ජි බැලන්ස් එක මතක තියාගන්න. වගේ එනර්ජි එකට මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න හැමතිස්සෙම ඒක හරියට මේන්ටේන් කරන්න. ඕන දැනුම දැන් ඔයා දන්නවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක හරහා දවස ගානේ වැඩි වෙන මොටිවේෂන් එකකින් හොඳින් පාඩම් කිරීම සඳහා අවශ්‍ය දැනුම ලැබුණා. ඒ වගේම ඇක්ෂන් එකක් ගන්න ඉන්ස්පයර් වුණා කියලා. ඔයාත් එහෙම හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න. ඔයාගේත් අදහස් ඇති. ඒ හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අද වීඩියෝ එක ඔයාලට උදව් වුණා නම් ඔයාලට මේ තිරයේ පෙනෙන වීඩියෝ එකෙන් ඔයාගේ අධ්‍යාපනය නෙක්ස්ට් ලෙවල් එකට අරන් යන්නට පුළුවන්. මේ තමයි ඔයාගේ අධ්‍යාපන ජීවිතයේ බලන වැදගත්ම වීඩියෝ එක. එයත් බලන්න. අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔබට ජය.